පොකෝ සමාගමෙන් ආපු අලුත්ම බීස්ට් එක ෆොකෝ F8 Ultra මේ ෆෝන් එකේ ස්පෙක් සීට් එක දිහා බැලුවොත් ඇත්තටම පිස්සු හැදෙනවා. හැබැයි මේ හැම එකක්ම ඔය කියන තරම් සුන්දරද? ඇතුලේ හැංගිලා තියෙන ලෙඩ මොනවද? අද අපි නෝට්බුක් චෙක්, GSM Marina සහ Reddit එකේ රියල් යූසර් ෆීඩ්බැක් එක්ක මේ ෆෝන් එකේ ඇත්තම තත්ත්වය ගැන කතා කරමු. මුලින්ම කතා කරමු පොකෝ F8 Ultra එකේ පවර් එක ගැන. මේකට එන්නේ Snapdragon 8 Elite Gen 5 chipset එක සහ Adreno 840 කියන GPU එක. ඒ වගේම gaming optimization වලට Vision Boot D8 කියලා chipset එකකුත් පාවිච්චි කරලා තියෙනවා. gaming performance පැත්තේ flagship class එකේ top level performance එකක් තියෙනවා කියලා benchmark වලින් තහවුරු වෙලා තියෙනවා. හැබැයි මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ raw speed එක කොච්චර තිබ්බත් එක දිගට ටික වෙලාවක් ගේම් ගහද්දි සිටුේෂන් ලෝඩ් එක දරා ගන්න මේකේ කූලින් සිස්ටම් එකට අමාරුයි. නෝට්බුක් චෙක් සමාගම කරපු ස්ට්‍රෙස් ටෙස්ට් වලදී පෙන්නලා තියෙනවා මේ ෆෝන් එකේ සර්ෆේස් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 50ට කිට්ටු වෙනවා කියලා. සරලවම කිව්වොත් මේ ෆෝන් එක අල්ලන්න බැරි තරම් රත් වෙනවා. 3D Mark Stress Test පවා ඕවර්හීටින් නිසා අතරමඟ නැවතිලා තියෙනවා. ඔයා දිග වෙලාවක් හෙවි ගේමින් කරන කෙනෙක් නම් රත් වීම නිසා performance අඩු වෙන ප්‍රශ්නට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා. Reddit එකේ users-ලත් මේ heating issue එක ගැන අම්බානකට කම්ප්ලේන් කරලා තියෙනවා. ඩිස්ප්ලේ එක පැත්තෙන් ගත්තොත් මේ ෆෝන් එක සුපිරි. ස්පෙක් විදිහට 6.9 inch AMOLED ඩිස්ප්ලේ එකක්, 120Hz refresh rate එකක්, Dolby Vision සහ HDR10+ සපෝට් කරනවා. nits 3500ක peak brightness අගයක් තියෙන නිසා තද ඉර එළියේ වුණත් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හොඳට පේනවා. කොහොමද එතකොට මේ ෆෝන් එකේ ඔඩියෝ? මේක තමයි මම දැකපු මේ ෆෝන් එකේ ලොකුම highlight එක. මේකේ තියෙන්නේ Boost Tuner 2.1 audio system එක. ෆෝන් එකේ පිටිපස්සේ වෙන ෆෝන් වල එන්නේ නැති රියර් වූෆර් එකක් එනවා. සාමාන්‍ය ෆෝන් එකේ ස්පීකර් එකකට වඩා ඉමර්සිව් සවුන්ඩ් එකක් මේකෙන් ලැබෙනවා. ඒත් පොඩි අවුලක් තියෙනවා. ඒත් මේ ප්‍රයිස් රේන්ජ් එකට ඇතුළත් වෙන්න ඕන LTPO ටෙක්නොලොජි එක මේ ෆෝන් එකට නැහැ. ඒ නිසා රිෆ්‍රෙෂ් රේට් එක හරියට කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. පොකෝ කිව්වම කැමරාව ගැන ලොකු බලාපොරොත්තුවක් නැති වුණාට F8 Ultra ෆෝන් එකට මෙගාපික්සල් 50ක ට්‍රිපල් කැමරා සෙටප් එකක් එනවා. මේන් කැමරාවට සහ 5x ටෙලිෆොටෝ කැමරාවට iOS තියෙනවා. ඩිම් ලයිට් එළියක වුණත් බැලන්ස් ෆොටෝ ටිකක් කැප්චර් කරගන්න පුළුවන්. මේකට 8K වීඩියෝත් සපෝට් කරනවා. අල්ට්‍රා වයිඩ් කැම් එක පැත්තට ගියොත් මේකේ සාෆ්ට්නස් එක තව ටිකක් වැඩි වුණා නම් හොඳයි කියලා තමයි ටෙක් රිවිවර්ස්ලා කියන්නේ. බැටරි එක ගැන නම් කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මිලිඇම්පියර් 6500ක ලොකු බැටරියක් මේ ෆෝන් එකට එනවා. වයර් එක හරහා 100 වොට් වලින් charge කරගන්න පුළුවන්. වොට් 50ක වේගෙන් වයර්ලස් වලින් charge කරගන්නත් පුළුවන්. සාමාන්‍ය පාවිච්චියට මේ බැටරි එක හොඳටම ප්‍රමාණවත්. හැබැයි අර කලින් කතා කරපු හීට් ප්‍රශ්නය නිසා බැටරි එකේ efficiency එක අඩු වෙන්න පුළුවන්. මේ ෆෝන් එක නිකුත් උනේ Android 16 සහ HyperOS 3 එක්ක. මේගොල්ලෝ කියන විදිහට අප්ඩේට් අවුරුදු 4ක් යනකම් දෙනවා. ඒ වගේම මේගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා security patches අවුරුදු 6ක් යනකම් දෙනවා කියලා. ඒත් මේ ෆෝන් එකට තව අවුලක් තියෙනවා. මේක පොකෝලා කොහොමත් කරන වැඩක්. bloatware app කොහොමත් මේගොල්ලෝ install කරලා එවනවා. pre-install app සහ ads ගොඩක් තියෙනවා කියලා හුඟක් reviews-ලා විවේචනය කරලා තියෙනවා. connectivity පැත්තට ගියොත් මේ flagship level ෆෝන් එක Wi-Fi 6 නැතිවීමත් එක අඩුවක්. ඉතින් ඔයත් කැමතිද Poco F8 Ultra ෆෝන් එක ගන්න? ඔයා හොයන්නේ performance, සුපිරි ඩිස්ප්ලේ එක, හොඳම audio system එකක් තියෙන flagship කියලා කෙනෙක් නම් මේක හොඳයි. හැබැයි ඔයා දවස පුරාම ගේම් ගහන කෙනෙක් නම් heating issue එක ගැන පොඩ්ඩක් හිතන්න. ඒ වගේම ෆෝන් එකට එන bloatware app ගැනත් පොඩ්ඩක් හිතන්න. සරලවම කිව්වොත් මේ spec sheet එක දිහා බලනකොට නම් ෆෝන් එක පට්ට. හැබැයි real usage එකේ තියෙන complaint එක බලද්දි මේ ෆෝන් එක එපා වෙනවා. ඉතින් මොකද හිතන්නේ මේ ෆෝන් එක ගැන? ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න හර්ෂටෙක් YouTube channel එක subscribe කරන්න. කැමති නම් විතරක්. ගිහින් එන්න. good day. Hazatech, next level flow. Ilanga gamana yana, this is the place to go. Hazatech, yeah, next level flow. Ilanga gamana yana, let's go.